සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. කවුරු හරි මේ මොහොතේ හොඳින් නැත්නම් අසනීපකින් නම් දුකකින් නම් කරදරයකින් නම් හිත වේදනාවකින් නම් ඉන්නේ එයාටත් ඉක්මනට සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 2025 අවුරුද්ද ඉවර වෙලා 2026 ලබන්න තව පොඩි දවස් කිහිපයයි තියෙන්නේ. ඉතින් අපි මේ අවුරුද්ද ලස්සනට ගත කරන්න අපි හැමෝම හරි ආසාවෙන් බලන් ඉන්නේ. ඉතින් මම හිතුවා 2026 අවුරුද්දේ මම මගේ වියදම බැලන්ස් කරන විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම මේක ලස්සනට හදාගෙන තියෙන්නේ මොකද මම ආසයි මෙහෙම ක්‍රියේටිව් වැඩ කරන්න. මොකද එහෙම ලස්සනට ක්‍රියේටිව් විදියට හදාගත්තම අපි අවුරුද්ද පුරාම ඒක කම්මැලි නැතුව හරි ආසාවෙන් කන්ටිනියු කරගෙන යන්න ආසයි. මොකද අපි ඒ දේ හරි ආසාවෙන් කරන්නේ. ඒ නිසා. ඉතින් 2025 අවුරුද්ද මට කරපු විදිය සාර්ථක වුණා මේ විදිය දෙයක් කරලා. ඉතින් අන්නේ සාර්ථකත්වය නිසාම 2026 අවුරුද්දත් මම ඒ විදිහට සාර්ථක කරගන්න ඔන්න මම ඒ ක්‍රමය ආයෙම අනුගමනය කරන්න පටන් ගත්තා. මේ තියෙන 2025 අවුරුද්ද මම මගේ වියදම බැලන්ස් කරපු විදිය. කියන්න ඕනේ ඔයාලට මුලින්ම එක අයගේ එක ප්ලෑන්ස් තියෙනවා. මේක මගේ ප්ලෑන් එක. ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා නම් දිගටම බලන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න. මේ තියෙන 2025 අවුරුද්දේ මම එමර්ජන්සි වලට ගනිපු හදාගත්ත එන්වෙලොප් එක. ඒකේ මං එමර්ජන්සි වලට තමයි සල්ලි එකතු කරේ. මං ඇත්තටම ගන්න පොඩි ආදායමක්. මොකද මම ටියුෂන් කරන කෙනෙක්. ඉතින් මට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. පොඩි මුදලක් ලැබෙන්නේ. මං මේ පොඩි මුදල තමයි මේ හරි ලස්සනට බැලන්ස් කරගෙන මාසෙ වියදමට තියාගන්නේ. ඉතින් එමර්ජන්සි වලට වගේම දැන් ඉයර් එන්ඩ් බැංක් ඩිපොසිට් වලටත් මම මෙහෙම වෙන් කරා. මෙඩිසින් වලටත් මම මේ විදියට හදාගත්තා. ඉතින් මෙඩිසින් ගැන කිව්වොත් අපි හැම මන්ත් එකේම අසනීප වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඔයා හැම මන්ත් එකෙම මේකට සල්ලි දාන්න ඕනේ. හැබැයි ඒක ගන්න එපා. ඒ හැම මන්ත් එකේම දාලා එකතු කරන්න. මේ තියෙන්නේ ගොසරි shopping වලට. ඉතින් හවුස් වයිෆ් කෙනෙක් නම් මේක බලන්නේ අම්මා කෙනෙක් නම් එයාට නම් ඉතින් මේකට ගොඩක් සල්ලි දාගන්න වෙයි. මොකද ගෙදර වියදමට අවශ්‍ය නිසා. ඉතින් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒකට මම රුපියල් 4000ක වගේ මුදලක් දානවා. ඉතින් මේ 2025 අවුරුද්ද මට සාර්ථක වෙච්ච දෙයක් තමයි මම කියන්න යන්නේ ඔයාලට. මේ විදිහට එන්වෙලොප් වගේ හදලා මම මේකට හැම මන්ත් එකේම සල්ලි දානවා. මගේ ආදායම මම බැලන්ස් කරලා මෙහෙම සල්ලි දානවා. තව කෙනෙකුට මීට වඩා ලෝන් වලට ගෙවන්න, ෆිනෑන්ස් වලට දාන්න එහෙම තියෙන්න පුළුවන්. ඉතින් මට නැති නිසා මම මේ දේවල් එහෙම වෙන් කරගත්තේ නැහැ. මේ තියෙන එමර්ජන්සි වලට ඊට පස්සේදී මේ තියෙන්නේ ෆන් ෆවුන්ඩ් කියලා එකක්. මම ඔන්න මේ අවුරුද්ද ලබන අවුරුද්දට තමයි ඒක හදාගත්තේ. ඉතින් එමර්ජන්සි ගැන කියනම නම් අපි හැමෝම මනුස්සයෝනේ. අපිට එක විදිහේ කරදර සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම ඒක එමර්ජන්සි වලට වෙන් කරගත්තේ හදිසි කරදරයකදී ගන්න. ඉයර් එන්ඩ් බැංක් ඩිපොසිට් වලටත් මම මේ විදිහට වෙන් කරගත්තා. ඊට පස්සේදී ගොසරි shopping වලටත් මම මේ විදිහට එන්වෙලොප් එකක් හදාගෙන ඒකත් එහෙම වෙන් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ මෙඩිසින් වලට මම වෙන් කරගත්ත එන්වෙලොප් එක. මට අත්‍යවශ්‍යම ටික මේ ටික කියලා හිතුන නිසා මම මේ ටික ලස්සනට හදාගත්තා. තව කෙනෙකුට මීට වඩා දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ දේවල් බලලා මේ විදිහට ලස්සනට හදාගන්න. මෙඩිසින් ගැන කිව්වොත් මට ලැබෙන ආදායමෙන් මම රුපියල් 2000ක වගේ මුදලක් තමයි මෙඩිසින් වලට වෙන් කරන්නේ. මොකද ඊට වඩා මෙඩිසින් වලට යන්න පුළුවන්. හැබැයි මට මගේ ආදායමට අනුව මට වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන රුපියල් 2000යි. ඉතින් මම රුපියල් 2000ක මුදලක් මෙඩිසින් වලට දානවා. හිතන්නකෝ ඔයා මේ මාසේ ඔයාට මෙඩිසින් වලට මේ මුදල ගන්න අවශ්‍ය උනේ නැහැ කියලා. හැබැයි ඔයා මේ මුදල අරගෙන වෙන දෙයක් කරන්න එපා. ඒක එහෙම එකතු කරගෙන දෙන්න. හැම මන්ත් එකේම ඔයා රුපියල් 2000 ඒකට දාන්න. මේ තියෙන ගොසරි shopping වලට මම මේකට රුපියල් 4000ක වගේ මුදලක් දානවා. මොකද ඒකට වැඩිපුර ටිකක් මට වියදම් වෙනවා. මොකද මගේ ෂැම්පූ, කන්ඩිෂනර්, ඊට පස්සේ මම ගන්න ක්‍රීම්, පවුඩර්, අර ඒ දේවල් වලට සහ ගෙදරට ඉතින් සබන්, ටූත් පේස්ට් වගේ පොඩි දේවල් මම ගේනවා. ඉතින් අර ඒ දේවල් වලට හිටපු ගමන් මම ලයිට් බිල් එක එහෙම දානවා. ඉතින් අර ඒ නිසා මට ඒකේ ටිකක් ගොසරි shopping වලට මම වැඩිපුර මුදලක් ඒකට වෙන් කරගන්නවා. හවුස් වයිෆ් කෙනෙක් නම් ඔයාට මේකට ඇත්තටම ලොකු මුදලක් වෙන් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේදී මම වෙන් කරගත්ත ආයම ඉයර් එන්ඩ් බැංක් ඩිපොසිට් කියලා. මේක මං හැම මන්ත් එකේම රුපියල් 500 ගන්න තමයි දැම්මේ 2025. හැබැයි මං 2026ට රුපියල් 700ක වගේ මුදලක් වෙන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක හැම මන්ත් එකේම මම එකතු කරලා ඉයර් එන්ඩ් එකේ ගිහිල්ලා මම ඒක බැංක් එකේ ඩිපොසිට් කරනවා. ඉතින් ඔයාට පුළුවන් විදියට ඔයාගේ බැංක් එකට ඩිපොසිට් කරන්න ගාණක් අනිවාර්යයෙන්ම වෙන් කරන්න. ඉතින් මේ එමර්ජන්සි වලට මේක ඇත්තටම මට එමර්ජන්සි වලට හරි වැදගත්. මොකද ගෙදර හදිස්සි දෙයක් මට හදිස්සි දෙයක් වුණොත් මම මේකෙන් තමයි සල්ලි ගන්න. මොකද මම මේකට රුපියල් 2000ක වගේ මුදලක් තමයි දාන්නේ.
ඉතින් අපිට කාගෙන්වත් ඉල්ලන්න කාගෙන්වත් ණය වෙන්න අර එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි මෙහෙම එමර්ජන්සි කියලා වෙනම සල්ලියක් වෙන් කරගත්තොත්. ඉතින් ඒක ඇත්තටම පොඩි බබාලා ඉන්න ගෙදරක නම් මෙන්න මේක අත්‍යවශ්‍යම දෙයක්. මොකද හදිසි වීම අපිට ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට කාගෙන්වත් සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. මෙහෙම එමර්ජන්සි කියලා අපි දෙයක් හදාගෙන අපි ඒකට සල්ලි දානවා. ඉතින් මේ ටික ඔයාලට ඇත්තටම කාඩ්බෝඩ් පෙට්ටිවල ඊට පස්සේ අර අයිස්ක්‍රීම් කප් වල වගේ ලස්සනට හදාගන්න පුළුවන්. හැබැයි මං ආස මෙහෙම. මේ ෆන් පවුන්ඩ් කියලා මම මේක 2026ට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඒක ඇත්තටම මං හරි ආස දෙයක්. මොකද මං ආස කෑමක් ගන්න, මං ආස දෙයක් ගන්න, ආස ඇඳුමක් ගන්න. ඒ වගේ දෙයකට තමයි මම මේකේ සල්ලි එකතු කරන්නේ. ඉතින් හිතන්නකෝ මට දැනට නම් මේකට රුපියල් 2000ක් වගේ තමයි දාන්න පුළුවන්. මොකද මට හරිම පොඩි ආදායමක් මං උපයන්නේ. ඉතින් මට ඒ නිසා මේ මං ෆන් පවුන්ඩ් වලට හැම මන්ත් එකේම මෙහෙම පොඩි පොඩි ගාණක් දාලා එකතු කරගෙන ඉතින් මාස 5ක් හරි ගිහිල්ලා කමන්නේ මං ආස දෙමම එකතු කරගන්නවා. ඉතින් මේක ඉගෙන ගන්න ළමයෙක්ට උනත් ඇත්තටම හරි වැදගත් දෙයක්. මොකද එයාට උනත් Tamanට ලැබෙන පොකට් මනි වලින් චුට්ට මේකට එකතු කරගෙන Taman ආස දෙයක් ගන්න පුළුවන්. මොකද අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි ආස දේවල් ඇත්තටම කරන්න ඕනේ. ඉතින් ඔන්න මේ තමයි මගේ 2026 අවුරුද්දේ මං කොහොමද මගේ ආදායමට සරිලන විදියට මම මගේ වියදම හදාගත්තේ කියලා තමයි මේ පෙන්වන්නේ ඔයාලට. ඉතින් මේක ඔයාලට ඇත්තටම වෙනස් වෙන්න පුළුවන්. එක එක අයට එක එක ආදායම් තියෙන්නේ. ඉතින් ආදායමක් උපයන්න නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් ඔයත් මේකට ඔයාලට ගෙදරින් ලැබෙන චූටි මුදල හරි මේ විදියට එකතු කරන්න. ඉතින් මගේ වීඩියෝ එකෙන් අද ඔයාලට ප්‍රයෝජනයක් තියෙනවා නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම තව ලස්සන දේවල් ඔයාලට දෙනවා. ඒ වගේම අධ්‍යාපනික දේවලුත් මම ඔයාලට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා share කරලා comment එකක් දාලා මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න. බලපු හැමෝටම ස්තුතියි.